ඔයාලගේ බර වේගයෙන් අඩු කරන සුපිරි ආහාර වර්ග 7ක් ගැන දැනගන්න කැමතිද? එහෙනම් වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. ඔබේ උසට අනුව පැවතිය යුතු නිසි ශරීර බරට වඩා වැඩිපුර බරෙන් යුත වීම සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති කරන්න ඍජුවම බලපානවා. ඒ නිසා ඔබේ ශරීරයේ નિયમિત බර පවත්වා ගැනීම හරිම වැදගත්. ශරීරයේ નિયમિત බර පවත්වා ගන්න අපේ ආහාර රටාව, ජීවන පුරුදු, ව්‍යායාම වගේම මානසික යහපැවැත්මත් එක හා සමානවම බලපානවා. නමුත් කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ දේවල් සමබරව කරගන්න අපහසු ඔයාලට උදව්වක් වශයෙන් ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් සුපිරි ආහාර වර්ග 7ක් ගැන කියන්න තමයි අපි සූදානම් වෙන්නේ. බිත්තර. බිත්තර කියපු ගමන්ම අපට මතක් වෙන්නේ ප්‍රෝටීන්. හැබැයි ප්‍රෝටීන් විතරක් නෙමෙයි. මේදය විටමින් A, D, යකඩ සහ කැල්සියම් වලින් සම්තෘප්ත ආහාරයක් තමයි බිත්තර කියන්නේ. ප්‍රෝටීන් වලින් සම්තෘප්ත බිත්තර කෑවට පස්සේ බඩ පිරුණු හැඟීමක් දිගු කාලයක් පුරා දැනෙන බවයි පරීක්ෂකයන් සඳහන් කරන්නේ. ඒ නිසා නැවත නැවත ආහාර ගැනීමට අවශ්‍යතාවයක් නොදෙනෙන නිසා සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය අඩුවීම බිත්තර ආහාරයට ගැනීමේ ප්‍රධානම වාසියක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේමයි අත්‍යවශ්‍ය පෝෂක අඩංගු නිසා පෝෂණය පිළිබඳව කිසිම ගැටලුවක් වෙනවා කියලා ඔයාලට බය වෙන්න ඕනෙත් නැහැ. මාළු. මාළු කියන්නේ බිත්තර වගේම ප්‍රෝටීන වලින් සම්තෘප්ත ආහාරයක්. ප්‍රෝටීන් වලට අමතරව ඔමේගා 3, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, සින්ක්, අයඩීන්, මැග්නීසියම් වගේම පොටෑසියම් වගේ පෝෂකයන් මාළු වල අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් මෝර, සැමන්, හාල්මැස්සන්, හුරුල්ලා, මැකරල්, ටූන වගේ මාළු වර්ග ඔබේ ආහාරයට එකතු කරගන්නට පුළුවන්. කුස පිරුණු හැඟීමක් වගේම හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරගන්නත්, අස්ථි සහ මාංශ පේශීවල නිරෝගී බවට මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්නත්, කුස තුළ සිටින කලලවල මොළය සහ වර්ධනයේ දියුණුව වලටත් මාළු ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනයන්. ඉතින් ගැබිනි මව්වරුන් මේ මාළු ආහාරයට ගැනීම ඉතාමත් වැදගත්. පළතුරු සහ එළවලු. පළතුරු සහ එළවලු වර්ගවල ප්‍රධාන වශයෙන් තන්තු, කාබෝහයිඩ්‍රේට්, විටමින් සහ ಖನಿಜ ලවණ තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන සහ විශේෂයෙන්ම පළතුරු වල ස්වභාවික සීනිත් අන්තර්ගත වෙනවා. මේ නිසා රුධිරයේ අන්තර්ගත සීනි මට්ටම පාලනය කරන්නත්, එමගින් දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා බ්‍රොකෝලි, මල්ගෝව, ගෝව වගේම එළවලු වගේම පළතුරුත් බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියේදී හරිම වැදගත් කාර්යයක් ඉටු කරනවා. අලිගැට පේර. අලිගැට පේරවල ශරීරයට හිතකර මේදය, තන්තු, පොටෑසියම් සහ තවත් වැදගත් පෝෂක රාශියක් තියෙනවා. හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්නත්, ශරීරයේ දැවීම අඩු කරන්න වගේම ශරීර ශක්තිය ඇති කරන්නත් හැකියාව තියෙන අලිගැට පේරත් ශරීරයේ බඩ අඩු කරන ගමන් හොඳ පෝෂණයක් ලබා දෙන්නත් කටයුතු කරන හොඳ පළතුරක්. නමුත් මේදේ අඩංගු නිසා ආහාරයට ගන්න අලිගැට ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි කියලත් අපි ඔබට මතක් කරනවා. ඕට්ස්. ඕට්ස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ෆයිබර් සහ තවත් වැදගත් පෝෂක පදාර්ථ රාශියකින් සම්තෘප්ත ආහාරයක්. ඕට්ස් වලටත් කුස පිරුණු හැඟීමක් ඇති කර තමන් ආහාර වලින් සම්තෘප්ත වී ඇතියයි හැඟීමක් ඇති කිරීමේ හැකියාව තියෙන නිසා වැඩිපුර ආහාර නොගෙන ඉන්නට අපිව පොළඹවන්න පුළුවන්. ඉතින් ඒ නිසා බිත්තර වගේම ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ශරීරයේ බර අඩු කරගන්න පුළුවන් කියලා ඔයාලා මතකයේ තියාගන්න. බෝංචි, කඩල, පරිප්පු. ඕට්ස් වගේම මේ ධාන්‍ය වර්ගවලත් තන්තු සහ ප්‍රෝටීන වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩු වේගයකින් කරන්නත්, කුස පිරුණු හැඟීමක් ඇති කරන ආහාර ගැනීම පාලනය කරන්නත් මේ ආහාර වලට පුළුවන්. ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ගවලත් මේදය, තන්තු, ප්‍රෝටීන අඩංගු වෙලා තියෙන නිසා අපි කලින් සඳහන් කළ ආකාරයටම සිරුරේ බර ඉක්මනින් අඩු කිරීමේ හැකියාව තියෙනවා. ආහාර වලින් බර අඩු කරගත් පසු නැවත බර වැඩිවීමේ සම්භාවිතාවක් අපි ඕනෑම කෙනෙක්ට තියෙනවා වුණත් බර අඩු කරගත් පසුව වසර 5ක් ඇට වර්ග ආහාරයට ගන්න පුද්ගලයන්ගේ බර වැඩිවීම තුලදී ඇට වර්ග ආහාරයට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවයි සමහර පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ. ඒ නිසා දිගින් දිගටම નિયમિત ප්‍රමාණයට අනුව ඇට වර්ග ආහාරයට ගැනීම ඔබට හොඳ ප්‍රතිඵල පවත්වාගෙන යන්න උදව් වෙන බව සඳහන් කළ යුතුමයි. ඉතින් ඔන්න ඔබේ සිරුරේ අනවශ්‍ය බර අඩු කරගන්න හොඳ ආරම්භයක් විදිහට අද ඉඳන් ඔයාලට කන්න පුළුවන් ආහාර කිහිපයක් ගැන අපි ඔයාලට කිව්වා.
ඉතින් තවත් මේ වගේම වීඩියෝ රාශියක් අරන් එන්නම් ඔයාලගේ ජීවිතය නිරෝගී සුවදායී කරගන්න.